ළමයි එක දරුවෙක් ඉපදෙන ඇමරිකාවේ පොඩක් ඒ දරුවා විශේෂයි. මොකද ඒ දරුවා ඉපදෙන්නේ මුහුණේ එක්තරා ආබාධයක් එක්ක. ඒ කියන්නේ එක පැත්තක් අප්‍රාණික වීමේ රෝගයක් එක්ක. ලොකු වෙද්දි මේ ළමයට තේරෙනවා ළමයි එයාට කතා කරන්න වචන උච්චාරණය කරන්න ටිකක් අමාරුයි කියලා. ඉස්කෝලේ ළමයි පවා එයාට කියන්නේ මොකක්ද දන්නවද? කට ඇදයා කියලා. දවසක් ඉස්කෝලේ ගුරුතුමිය අහනවා ඒ දරුවගෙන් ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා. එයා කියනවා නළුවෙක් වෙන එක කියලා. ඔයා දන්නවද? මුළු ඉස්කෝලේම ළමයි එදා එයාට hina වෙනවා. අර ගුරුතුමිත් hina වෙනවා. කට ඇදෙවන්ට මොන නළුවද කියලා. ජීවිතේ දුක හිතන හැම වෙලාවකම අඬන්න නැතුව ජිම් එකට ගිහිල්ලා පැට්‍රිස් කරන එක එයා එයාගේ ජීවිතේ පුරුද්දක් කරගත්තා. නළුවෙක් වෙන්න හිතාගෙන චිත්‍රපටි ආයතන ගණනාවකට මෙයා ගිහිල්ලා අයුතුම් කරත් ඒගොල්ලොත් එයාව ප්‍රතික්ෂේප කරන්නේ කට ඇදයන්ට මොන නළු හීනද කියලා. නළු හීනේ පස්සෙන් ගියපු මේ කොල්ලට එක්තරා ජීවිතේ කාලයක් එනවා. සල්ලි රුපියලක්වත් නැතුව අන්ත අසරණ වෙච්ච කාලයක්. එදා එයා එක දවසක් ජීවත් වෙන්න තමන්ගේ සුරතලාව පවා විකුණනවා. අන්තිමේදී මෙයා තමන්ගේම ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන තමන්ම ෆිල්ම් එකක් හදනවා කියලා එක ආයතනයක් කැමති කරගෙන ඒගොල්ලෝ ෆිල්ම් එකක් හදනවා. කට ඇදේ වුණත් ස්ක්‍රිප්ට් එකේ කොච්චර ප්‍රබලයිද කියනවා නම් කවදාවත් තියපු නැති වාර්තා පිට වාර්තා ඇමරිකානු සිනමා ශාස්ත්‍රයේ මේ කට ඇදයාගේ ෆිල්ම් එක තියන්න පටන් ගන්නවා. ඉතින් මේ ෆිල්ම් එක තමයි බොක්සින් කතාවක් පාදක කරගත්ත ද රොකි. නළුවා තමයි මේ කට ඇදයා තමයි සිල්වෙස්ටර් ස්ටැලෝන්. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න රැම්බෝ. රැම්බෝ අපිට මොකද්ද ළමයි කියලා දුන්නේ? ලෝකේ අනිත් මිනිස්සු කියන කතා තඹ සතේකට මායිම් කරන්න එපා. උඹලට ගල් ගහපයෝ දවසක් එනවා උඹලට අප්පුඩි ගහන. එතකන් උඹලගේ ගමන යන්න.